විශේෂයෙන්ම රේන්බෝ සහ නිව් රේන්බෝ යන ආයතන දෙකෙන් ඒ කරපු මූල්‍ය වංචාවන් තුළින් අගතියටපත් වුණු අත්ත වශයෙන්ම විපතටපත් වුණු 640කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. කෝටි 86ක් 90ක් පමණ වංචාවක් සිදු වෙලා තිබෙනවා. ඒ වංචාව තුළින් අසහනයටපත් වුණු අයට අපි නොමිලේ නීති සහාය ලබා දෙනවා. ඉතින් ඒ අය වෙනුවෙන් ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්නයි මම ආවේ. අද මේ ප්‍රශ්නය මම නැවතත් කරක් පාර්ලිමේන්තුවට ගෙනහිල්ලා මේ අපරාධය කරපු අය ඇත්ත වශයෙන්ම අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ එක්කෙනයි ඉතිරි අයවත් නීතිය ක්‍රියාත්මක කරන්නට අපි මේ බලකිරීම ඒ බලපෑම රජයට කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වගේ වංචනික ආයතන වලට තවදුරටත් අපේ රටේ මේ විදේශ රැකියා ශාස්ත්‍රයේ මේ වංචාවන් සිදු කිරීම නතර කරන්නට අවශ්‍ය සියලු පියවර ගැනීම සඳහා අපි රජය පොළඹවන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔබතුමාලා අර නීතිඥතුමිය කාරණයක් කිව්ව ඔබතුමා ඒ ගැන ක්‍රියා කරනවද? අද පාර්ලිමේන්තුව බලන් ඉන්නේ. හරි? පාර්ලිමේන්තුව බලන් ඉන්නකො. දැන් මේ වගේ මොකද මම අවංකව ඔබතුමාට කියන්නේ මම මේක ගැන මෙතන කතා කරොත් මෙතුමන්ලට තියෙන අවධානය නැතුව යනවා. හරි? අපි සාධාරණ වෙන්න ඕන. මගේ යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන හැම මාතෘකාවකම අපි ඉන්නවා. එහෙම කතා කරන්න බැලි වෙන්නේ නැහැ. දැන් මේ වගේ විදේශ රැකියාව වගේම ආයතනක් තියෙනවා ජනතාවගේ මුදල් අරගෙන ඒ බංකොලොත් වෙලා හිරේ ගිහිල්ලා එතකොට ඒ ආයතන වලට බංකොලොත් වුණාට පස්සේ ගෙවා ගන්නත් බැහැ. මේකට කොහොමද මේ ජනතාවගේ මේ මුදල් නැවත ලබා ගන්න මොකද්ද ඔබතුමා දකින ක්‍රමවේදය මොකද්ද? ඒක නම් මේක බරපතල සමාජීය ප්‍රශ්නයක්. මේ වංචනිකින් මේ අහිංසක ජනතාවගේ බොහොම අමාරුවෙන් මුදල් හදලා හම්බ කරගත්ත අයගේ මුදල් හොරා කනවා. වෙන වචනයක් නැහැ. මේක හොරකමක්. මේක මංකොල්ල කෑමක්. ඒ වෙනුවෙන් මං හිතන්නේ අපි විධිමත් නීති පද්ධතියක් හදන්නට ඕන. මං හිතන්නේ දැනටත් මේ මොහොත වෙනකටත් තියෙන නීති පද්ධතිය ඒ බලාපොරොත්තු වෙන අරමුණු ඉෂ්ට වෙනවයි කියලා. ඒ කියන්නේ මහ ජනතාවගේ ආරක්ෂාව සිද්ධ වෙනවයි කියලා. ඒ නිසා අපි අලුත් තැනකට යන්නට ඕන, අලුත් නීති වලට යන්නට ඕන. අපි මේ පිළිබඳව අපි යෝජනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඇත්ත වශයෙන්ම මේ 600 ගාණක් වෙනුවෙන් නොමිලේ නීති සහාය ලබා දෙන්නේ අපි. ඒක ගැන අපි සතුටු වෙනවා, ආඩම්බර වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ වංචනික ආයතන තව කීයක් තියෙනවද කියලා අපේ රටේ. මට අනන්තවත් කතා කරනවා මේ අපේ මුදල් ගත්තා අපිට ඒ අදාළ වරප්‍රසාද ලැබෙන්නේ නැහැ කියන ආයතන. ඉතින් ඒක රටේම තියෙන ඇත්ත වශයෙන්ම මේ මූල්‍ය වංචා කියන එක මේක වසංගතයක් වෙලා. මේ වසංගතය අපි වහා විනාශ කරන්න ඕනේ.